රුපියල් ලක්ෂ 1.5ක් වගේ මුදලකට කරගන්න පුළුවන් සුපිරි PC බිල්ඩ් එකක් තමා මේක. බලමු අපි මේකට යොදාගෙන තියෙන පාර්ට්ස් කොහොමද සිලෙක්ට් කරලා තියෙන්නේ කියලා. පළමුවෙන්ම මේක mid level gaming video editing මේ හැම දෙයකටම suitable. බජට් මාරයා AMD ලගේ MSI A520 මදර්බෝඩ් එක 16GB OSA සිංගල් RAM එකක්. මේකේ එක RAM එකක් දැම්මේ ඇයි කියලා මම ඔයාලට පසුව කියන්නම්. SSD එක විදිහට NVMe drive එකක් 256GB operating system එක දුවනවා. ඒ වගේම ARGB controller එකක් අපි දාලා තියෙනවා remote එකෙන් fans control කරන්න පුළුවන් වෙන්න. ARGB fan kit එකක් thermal right brand එකෙන්. මෙතන fans 3ක් තියෙනවා. අපි මේක casing එකට fix කරන්න. ඒ වගේම 80+ bronze certificate එකත් එක්ක එන 450 watt power supply එක. මේක on board graphic යන හින්දා watt 450 විශේෂයෙන්ම 80+ certificate එක තියෙන power supply එකක් අපිට හොඳටම ප්‍රමාණවත්. ඔයාලත් PC එකක් assemble කරද්දී පුළුවන් තරම් 80+ power supply එකක් යොදා ගන්න බලන්න. මේ processor අපිට එන්නේ tray processor එකක් විදිහට brand new processor එකක් 3 years warranty තියෙන Ryzen 5 5600G processor එක. අලුතෙන්ම ආපු Powertrain Star Realm casing එක මේකේ තියෙන්නේ අමුතුම modern look එකක්. ඒ වගේමයි සුපිරිම budget එක. casing එක වෙන්නේ රුපියල් 8500යි. බලමු PC එක අපි assemble කරගන්න විදිය. A520 motherboard එක කියන්නේ සුපිරිම budget එකට එන AMD ලගේ හොඳම budget motherboard එක. budget මාරේක්. ඒ වගේම performance පැත්තත් අවුලක් නැහැ. සාමාන්‍යයෙන් Ryzen 3 Ryzen 5 වගේ PC වලට මේක recommend කරන්න පුළුවන්. Ryzen 5 5600G APU processor එක. මේකේ Radeon Vega 7 graphic එකත් එක්කෙන processor එකක් අපිට entry level, mid level gaming, Premiere Pro, Photoshop, AutoCAD මේ වගේ application එකක් වුණත් අපිට හොඳ මට්ටමේ රන් කරගන්න පුළුවන්. අපිට උපරිම ලාභදායි processor එකක් තමා මේක. fast boot up එකක් ගන්න NVMe drive එකක් අපි use කරලා තියෙනවා. මේ NVMe drive එකක් භාවිතා කිරීම තුළින් අපිට ඒ වගේම fast boot up එකක් ගන්න පුළුවන්. අපේ program ඒ වගේම Photoshop, Premiere වගේ ඒවා use කරනවා නම්, gaming use කරනවා නම් සාමාන්‍යයෙන් අපේ මේ load වෙන program එක ගොඩක් fast අපිට load කරන්න පුළුවන්. casing එක මෙන්න තියෙනවා. අපි වැඩේ පටන් ගමු. casing එකේ side cup දෙක ඉවත් කරලාම අපි motherboard එක සවි කරන්න ගමු. තව පුංචි ඉල්ලීමක් කරන්න ඕන. යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයගොල්ලෝ වැදගත් කියලා හිතනවා නම් ඒ වගේම අපේ තව වීඩියෝස් තියෙනවා අපේ channel එකේ. ඔයගොල්ලෝන්ගේ PC එකක් අපිට ඕනේ කොහොම හරි ගෙදරදිම PC එක සර්විස් කරගන්න, රිපෙයාර් කරන්න. ඒ වගේ මට්ටමකට ඕකොල්ලෝ දැනුවත් වෙන්න. එහෙමත් නැත්නම් ඕකොල්ලෝ ගොඩක් ලංකාවේ පරිගණක භාවිතයේදී ඒ යූසර්ස්ලා අතර කම්පියුටර් නොලෙජ් එක ගොඩක් අඩුයි. ඕකොල්ලෝ ෂොප් එකකට ගිහිල්ලා එහෙම නැත්නම් ටෙක්නිකල් හවුස් එකකට ගිහිල්ලා රිපෙයාරින් එකක් ගන්නවා නම් එතනදී ඕකොල්ලෝ ඒ බඩු ගැන PC එක ගැන දැනුවත් වෙලා ඉන්න ඕන. ඔයාලට අපේ channel එකේ තියෙන මූලික වීඩියෝ ටික මුල ඉඳලම බැලුවොත් සෑහෙන නොලෙජ් එකක් ගන්න පුළුවන්. දැනටමත් අපි ඉස්සරහටත් මේ වගේ ඕගොල්ලන්ගේ දැනුම ප්‍රවර්ධනය කරන්න මේ වගේ වීඩියෝ දිගටම අරන් එනවා. ඒ වගේම මේ බලන්න මේ PCs අතර තියෙන මේ PC එකේ parts අතර තියෙන අන්තර් සම්බන්ධතාවය. අපි එකකට එකක් මැච් වෙන තමයි මේ PC build හැම එකක්ම කරන්නේ. ඒ වගේම මේ බලන්න මෙතනදී අපි මොන PC එක වුණත් රුපියල් 20-30ට ගන්න PC එකක් වුණත්, used PC එකක් වුණත්, ඒ වගේම brand new PC එකක් වුණත් බලන්න කේබල් හරි පිළිවෙලට manage කරලා තියෙනවා. මෙන්න මේ විදිහට ඕගොල්ලන්ගේ PC එකේ තවලට කේබල් management එක ලස්සනට හදලිවලා
PC එක තවත් ලස්සන කරගන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ වගේ කේබල් සෙට් එක PC එකේ ඇතුලෙන් අපි ඔහේ ඇදලා දැම්මොත් ඒක ඔයාලගේ PC එකේ පර්ෆෝමන්ස් වලට PC එකේ හීට් එකට බලපානවා කියලා. බලපානවා ඒක. අපි ඉස්සරහට පැහැදිලි කරන්නම් මෙන්න මේ වගේ දේවල් කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ කම්ප්ලීට් PC බිල්ඩ් එක. මම ප්‍රයිස් එක මෙතන බඩු ගොඩාක් තියෙන හින්දා එකින් එක මම දාන්න යන්නේ නැහැ. මම කමෙන්ට් සෙක්ෂන් එකේ මේකේ හැම ප්‍රයිස් එකකම මිල ගණන් වොරන්ටි කාල සීමාවල් සඳහන් කරන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ එතනින් ප්‍රයිස් එක බලන්න. මේක ගේමර්ස්ලා අතර ගොඩක් ජනප්‍රිය වෙච්ච ගේම් එකක්. ඩේගොන්ස් ගේම් එක. මේ ගේම් එක කිසිම ලැග් එකක් නැතුව හයි ග්‍රැපික් දාලා 1080p මොනිටර් එකේ ගේම් ප්ලේ එකක් තමයි මේ තියෙන. කිසිම ලැග් එකක් නැහැ. ස්මූත්ලි ගේම් එක කරන්න වෙනවා. මේ වගේ ගේම් එකක් හිතන්නකො අපි හයි දාලා ප්ලේ කරගන්න පුළුවන් කියන්නේ ඔන්බෝඩ් ප්‍රොසෙසර් එක, ඔන්බෝඩ් රේඩියෝන් ග්‍රැෆික් එන ප්‍රොසෙසර් එක. ඒක අපිට මාර වාසියක්. මොකද ග්‍රැෆික් කාඩ් එකක් අපි වෙනම හයි කරන්න ගියොත් එකපාර අපිට ලොකු මුදලක් PC එකට යොදා ගන්න වෙනවා. අපිට ඕන්න සෙකන්ඩ් ටයිම් මේ විදිහට කාලයක් යූස් කරලා සෙකන්ඩ් ටයිම් ඔප්ෂන් එකක් විදිහට ග්‍රැබ් ලෙවල් එක අපිට කාඩ් එකක් දාලා වැඩි කරගන්න පුළුවන්.